හෙලෝ ගයිස් අද අපි හදන්න යන්න ඊසි කොෆි කැරමල් පුඩින් එකක්. අපිට මුලින්ම ඕන වෙනවා කන්ඩෙන්ස් මිල්ක් ෆුල් කෑන් එකක්. ඒ කෑන් එකෙන්ම ෆුල් හෝල් මිල්ක් එකක්. ඒ වගේම අපිට ඕන වෙනවා තලාගත්ත එනසල්ලට 3ක්. ඒ ටික ඔක්කොම දාලා අපි හොඳට මේක මික්ස් කරගන්න ඕන. ඒක මික්ස් කරගත්තට පස්සේ අපි ඒ කෑන් එකෙන්ම තවත් ෆුල් හෝල් මිල්ක් එකක් දාගන්නවා. දාගෙන අපි මේක හීට් එකේ තියෙනවා. මේක අපි බොයිල් කරගන්නේ. මේක යන්තම් රත් වෙනකන් තමයි අපි හීට් කරගන්නේ. ටිකක් රත් වෙගෙන එද්දී අපි දානවා මේකට කොෆි රස අණුව. පොඩක් හොඳට කොෆි දාගන්න. මොකද රස බාල වෙනවා මේක අපි හදලා ඉවර වෙද්දී. ඒ වගේම අපි මෙතන ග්‍රේට් කරලා දාගන්නවා සාදික්ක. ඒක ෂේප් එකේ රත් වුණාට පස්සේ ඔයාලා කොෆි ෆ්ලේවර් එක මදි නම් කොෆි ආයි ඇඩ් කරගන්න. සීනි රසත් මදි නම් සීනිත් ඇඩ් කරගන්න. ඊළඟට අපි ඒක ට්‍රාන්ස්ෆර් කරමු අපේ බෝල් එකකට. ට්‍රාන්ස්ෆර් කරලා අපි ඒක නිවෙන්න තියමු. ඊට පස්සේ අපේ කැරමල් එක හදාගන්න තියෙන්නේ. කැරමල් එක හදාගන්න මුලින් සීනි පොඩ්ඩක් ඇඩ් කරලා අපි ඒකට වතුර ටිකක් දාගෙන හීට් කරගන්න ඕන. කැරමල් එක හදාගද්දී අනිවාර්යෙන් මතක තියාගන්න ගයිස්, ලිප ගාවින් හෙල්ලෙන්න එපා. මොකද කැරමල් එක අපේ කර වෙන්න පුළුවන්. එතකොට තිත්තරහක් එනවා. කැරමල් එකනොත් සීනි රසක් එනවා කියලා ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන. කැරමල් එක ඇම්බර් කලර් වුණාම ඒක රෙඩි. අපි ඊට පස්සේ ඒක කෝට් කරගන්න ඕන අපේ බෙසල් එකේ ඊවන්ලි. ඊළඟට මම මෙතන බිත්තර 4ක් යූස් කරනවා. ඒ බිත්තර 4 බීට් කරගන්න ඕන. ලොකුවට බීට් කරගන්න දෙයක් නෑ. කහ මදේ කැඩිලා සුදු මදෙත් එක්ක හොඳට ඉන්කෝපරේට් වුණාම ඒ ඇති. අපි ඊට පස්සේ අපේ බිත්තර එක ඇඩ් කරගන්න ඕන කොෆි මික්ස්චර් එකට. මතක තියාගන්න මේ කොෆි මික්ස්චර් එක නිවිලා තියෙන්නේ. රස් ගොඩාක් රස්නින් ඇඩ් කරගන්න එපා. මොකද මේක බිත්තර එක කුක් වෙන්න පුළුවන්. ඊළඟට අපි මෙතෙන්ට ඇඩ් කරගන්නවා වැනිලා ස්වල්පයක් සහ කුරුඳු කුඩු දාලා ඒ ඔක්කොම හොඳට මික්ස් කරගන්න. මේ ටික ඔක්කොම අපි මික්ස් කරගත්තට පස්සේ අපි ඒක ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන අපේ කැරමල් එක කෝට් කරගත්ත වෙසල් එකට. මේක ස්ට්‍රේන් කරගන්න අමතක කරන්න එපා. අපි මේක ට්‍රාන්ස්ෆර් කරගද්දී ඊළඟට අපේ ෆයිනල් ස්ටේජ් එක අපිට මේක ස්ටීම් කරගන්න තමයි තියෙන්නේ. මේ වගේ වෙසල් එකකට දාලා ඒක වහගෙන උණු වතුර ටිකක් ඇඩ් කරලා මේක ස්ටීම් කරගන්න ලිඩ් එකකින් වහලා. මට මේ කැරමල් කොෆි පුඩින් එක ස්ටීම් කරගන්න ගියා විනාඩි 35ක් 40ක්. මේක රෙඩිද කියලා බලාගන්න පුළුවන්. ඔයාලා ටූත් පික් එකකින් හරි හැන්දකින් හරි ඇනලා මේ පෙන්නන විදියට මේක ඇලෙන්නේ නැතුව එනවනම්. ඊළඟට අපි මේක කාමර උෂ්ණත්වයේ හොඳට නිවෙන්න තියන්න ඕන. නිවුණට පස්සේ ඔයාලට ෆ්‍රිජ් එකට දාගෙන මේක පැය 3ක් 4ක් චිල් වෙන්න තියන්න පුළුවන්. මේ පුඩින් එක පැය 3ක් 4ක් කූල් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක නිකම්ම ප්ලේට් එකක් තියලා අනිත් පැත්ත ගහගන්න. මේක හදලා බලන්න ගයිස්. මේක සිම්පල් වුණාට පුදුම රසක් තියෙන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.